මේ දවස්වල ගස්වල කොළවල පාට වෙනස් වෙලා කොළ හැලෙන කාලය. මේ කාලයත් හරිම ලස්සනයි. වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා හැරුණ මම ඉක්මනින්ම උදේ කෑම ටික ලෑස්ති කරගත්තා. අද උදේට මම ටූනා දාලා සෑන්ඩ්විච් තමයි හදාගත්තේ. චීස් පෙත්තක් උඩින් තිබ්බහම ඒකේ රස තව ටිකක් වැඩි වෙනවා. මේ තියෙන්නේ මගේ දුවලා දෙන්න මම වෙනුවෙන් හදපු මදර්ස් ඩේ කාඩ් දෙක. පුංචි අත්වලින් හදපු මේ පුංචි තිලින මට ගොඩාක් වටිනවා. මගේ මතකයන් වලට එක්වෙන තවත් එක ලස්සන ආදරණීය මතකයක්. ටික වෙලාවක් කොහොම ඉඳලා දවල්ට උයන්න ගත්තා. අද දවල්ට මම හැදුවේ අපි හැමෝම ආසාවෙන් කන මෙනු එකක්. කට්ට කරවල තෙල් දාලා අල කිරට හදලා පොල්. මේ තියෙන්නේ අද අපේ දවල් කෑම එක. මදර්ස් ඩේ එක වෙනුවෙන් මගේ මහත්තයා අපිව එක්කන් ගියා ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක. අද රෑ කෑම ගන්න අපි මෙතනින්. අපි එක එක ජාතිය කෑම තමා ඕඩර් කරේ. හරිම රසට තිබුණ කෑම ටික බඩ පිරෙන්නම කෑවා. අම්මා ඔයාගේ ආදරයට මෙන්න අපෙන් තෑග්ගක්. සුරංගනා